හෙලෝ කොහොමද ඔන්න ඉතින් අද වීඩියෝ එක 2026ට මගේ රිසර්ච් ජර්නල් එක කොහොමද හැදෙන්නේ කියලා තමයි අරගෙන ආවේ. ඇත්තටම මේ රිසර්ච් ජර්නල් එක වගේම මගේ ඩේලි ඩයරි එක කිව්වොත් හරි මෙච්චර කල් මම ඩයරි එක විදියට යූස් කරේ මොබයිල් ඇප් එකක් my diary කියලා. සහ මම රිසර්ච් ඩයරි එක විදියට පොතක ලිව්වේ ප්‍රෝමේට් B5 බුක් එකක් අරගෙන ඒකත් කොටස් තුනකට වෙන් කරලා මම අදාළ දේවල් ලිව්වේ. සමහර වෙලාවට සමහර දේවල් ලියන්නත් මිස් වෙන තැන් තිබ්බා. ඒක නිසාම මම හිතුවා 2026ට ඒක පොඩ්ඩක් පිළිවෙලට මඟ නොහැරෙන විදිහට හදා ගන්න ඕනි කියලා. ඒකට මම මෙන්න මේ ඩයරි එක ගත්තා. කවර් පේජ් එක මම ඩිසයින් කරගෙන තියෙන්නේ එයා ඩ්‍රයි ක්ලේ වලින්. ඇත්තටම ඒක මම ගත්තේ මට රිලැක්ස් වෙන්න. මම මේ පොත ටිකක් ක්‍රියේටිව් විදියට හදන්න හිතුවේ ඒක නිසාමයි. පොඩක් ඔය දුක හිතුනම ස්ට්‍රෙස් වුණාම ඔළුව අවුල්ලා ඉන්න වෙලාවට මේ වගේ ක්‍රියේටිව් වැඩක් කරද්දි මට සම්පූර්ණ අවධානය එකට ගියාම අර ප්‍රශ්න අමතක වෙලා සෙටල් ඩවුන් වෙනවා. ඒක නිසා තමයි මම මේ විදියට try කරන්න හිතුවේ. ඔයාලටත් මේ මෙතඩ් එක හරියනවද කියලා try කරලා බලන්න. සමහර විට ඔයාලටත් හරියන්න පුළුවන්. හරි. ඉතින් මම මුලින්ම ඩිසයින් කරගත්තේ මෙන්න මේ cover එක. හැබැයි මට හිතුණා මේ රිසර්ච් ඩයරි එකම නොවන නිසා වෙන ඩිසයින් එකක් දා ගන්නවා කියලා. ඊළඟට මට මෙන්න මේ ගහත් හදන්න ඕනේ නා සී තීම් එකකට ආස හිතුණා. ඒක නිසා අවසානයේ මම මෙන්න මේ දෙකම දාන්න තීරණය කරා. දෙකම දාලා කැත වුණාදත් මන්දා but anyway මං ආස දෙකම තියෙන නිසා I like it. හරි. ඊළඟට මට වෙල්කම් පේජ් එක ඩිසයින් කරගන්න ඕනුණා. මම ඔයාලට පොඩි ටිප් එකක් කියන්නම්. මේ ඔයාලා මේ පොත හදන්න ගන්න කලින් දාන්න හිතන් ඉන්න ෆයිනල් ඩිසයින් ටික තෝරලා පටන් ගන්න. නැත්තම් මට වගේ එකක් තෝරගන්න බැරිව අකරතැබ්බ වලට මුණ දෙන්න වෙයි. කොහොම හරි මේ විදිහට මම වෙල්කම් පේජ් එකත් හදාගත්තා. ඊළඟට මගේ 2026 විෂන් බෝඩ් එක අලවගත්තා මම මේකෙම. මොකද මම බෝඩි මේන නිසා මට විෂන් බෝඩ් එක අලව ගන්න පුළුවන් තැනක් නැහැ. ඒක නිසා මම හිතුවා මේ පොතටම මේ ඒකත් දාගන්නවා කියලා. ඊළඟට මම මේ විෂන් බෝඩ් එක හදාගත්තේ Canva එකෙන්. මේ Pinterest එකෙන් තමයි පික්චර්ස් ගත්තේ. සහ මම ජනවාරි මාසේ පේජ් එකට වෙනකන් හදලා තියෙන්නේ. ඊළඟට ෆෙබ්‍රුවරි ඉතිරි මාස ටික හැම මාසෙම අවසාන සතියේ හදන්න මම හිතාගෙන ඉන්නවා. හරි. ඊළඟට මේ මම පොඩ්ඩක් ආසයි පේන්ටින් කරන්න, ඩ්‍රෝවින් කරන්න. මට ඇත්තටම මේක දැන් මේ ගොඩක් මිස් වෙලා තියෙන. මම ඉස්සර හුඟක් ඩ්‍රෝ කරා. පේන්ටින් වලට වඩා ඩ්‍රෝ කරා. හැබැයි මම හිතුවා මේ එන අවුරුද්දේ ඉඳන් මේ ජර්නල් එක කරනකොටම මගේ ඩයරි එක ලියනකොටම ඒකේ පොඩි පික්චර්ස් මොනවා හරි එහෙම අඳින්න පුළුවන් කමක් තියෙන ඒවා මම පුළුවන් වෙලාවට මට ඉඩ තියෙන වෙලාව විදියට මම අඳිනවා කියලා මම හිතාගත්තා. මම උපරිම try කරනවා ඒකත් කන්ටිනියු කරගෙන යන්න. හරි. එහෙනම් ඉතින් මේ ඔහොම තමයි මගේ ඩයරි එක හැදුනේ. එක ජර්නල් ඩයරි රිසර්ච් ඩයරි ඔක්කොම මික්ස් එකක්. ඒක නිසා මම හිතනවා ඔයාලා මගේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් අදට ගිහින් එන්නම්. bye bye.